ඔයාගේ බඩ දැන් හොඳටම වැඩි ඈ. ඔය පිටි ಜಾති කන එක නවත්තන්න බබා. ඒ විතරක් යනෝනේ. කොයි වෙලේ බැලුවත් අර පන්දමක් කටේ ගහගත්ත ගමන්මයි. ඔය තඩි බඩක් එක කොච්චර අමාරුද මහත්තයෝ? නෝන්නටත් අමාරුයි මටත් අමාරුයි. ඒ මොකද රංජනීට අමාරු? නෑ නෝනේ. මම කිව්වේ අපේ මහත්තයා ගොරවන සද්ද කුස්සියට යා මගේ කාමරේටත් ඇහෙනවා. මට නිදා ගන්නත් නෑ. මේ බඩ නිසානේ මේ ඔක්කොම. ඒක මිසක්. අද ඉඳන් මේ ගෙදර ඩයට්. අද ඉඳන් සීනි, පිටි ಜಾති, තඩි බත් කඳු කිසිම දෙයක් බෑ. නෝනි මහත්තයාවත් කියන්නේ අපි දෙන්න හොල්මනක් කෙලවන්න එළියට ආවා කියලා. යසයිමුගේ ඩයට් කිරිල්ල ඈ මේ ගෙදර අද ඉඳන් ඩයට් කියලා නේද කිව්වේ? ඉතින් මහත්තයෝ ගෙදර නෙමෙයිනේ කිව්වේ. නෝනා කිව්වේ ඇත්ත. අපි මේ එදින්දන්නේ කන්නේ. කමිසක් ඒකනේ මම බය වුණා.